ආයුබෝවන් හෙළ පුරාණ රහස් ගවේෂණය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අප මෙහි ගවේෂණය කරන්නේ අතීතයේ සැඟවුණු සත්‍යයන්, පුරාණ ශක්තික්‍රම, ධන ආකර්ෂණ රහස් සහ අපේ හෙළ ඉතිහාසයේ අභිරහස් බලයයි. බොහෝ දෙනා ජීවිතයේ උත්සාහ කළත් ඉදිරියට යාමට නොහැකි වන්නේ ඇයි? නිරන්තර අසාර්ථකත්වයන්, පරම්පරාවෙන් ගෙන ආ වාසනාවේ අවහිරතා, අදහස් නොකළ රුධිර රේගා බලපෑම්. අද අපි කතා කරන්නේ පරම්පරාගත වාසනාව සමග ඍජු සම්බන්ධය ගොඩනැගෙන ක්‍රම ගැනයි. ඇසට නොපෙනෙන ශක්ති ශේෂ්ත්‍ර සමබර කර ගැනීමට පුරාණයන් භාවිතා කළ ලුණුවැනි සරල නමුත් බලවත් ආත්මික ක්‍රමවේදයන් ගැනයි. මෙය සාමාන්‍ය දුෂ්ට නෙත්තාරක්ෂාවක් නොවේ. මෙය පරම්පරාගත අවහිරතා ඉවත් කර ගැඹුරු ආත්මික නිදහසක් සහ ශක්ති පිරිසිදු කිරීමක් සොයා යන ගවේෂණයකි. එහෙනම් අද වීඩියෝ එකට අපි සම්බන්ධ වෙමු. ඔබේ මුදල් පසුම්බියට සෞභාග්‍යයේ කැඳවන නමෝ තේ බුද්ධ වීරත්තු කිම් ක්‍රමය. මුදල් කියන්නේ ශක්තියක්. බොහෝ දෙනෙක් කොතරම් මුදල් ඉපයුවත් මාසයේ අවසානයේ අතේ ඉතිරිවන දෙයක් නැතයි මැසිවිලි නගනවා ඔබ අසා ඇති. අපේ පැරණි හෙළ චාරිත සහ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ යන කිම් ක්‍රම යනු විශ්ව ශක්තිය Taman වෙත නතු කරගන්නා සරල නමුත් අතිශය බලවත් උපක්‍රමයි. අද අපි හෙළ පුරාණ රහස් ගවේෂණය තුලින් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබේ මුදල් පසුම්බිය wallet පිරිපුන් කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ගාථාවේ බලය. අඳුරෙන් එළියට. මෙම ගාථාව සූර්ය සහ චන්ද පිරිත්වල අන්තර්ගත වන්නේකි. එහි සරල අදහස වන්නේ ග්‍රහණයට හසු වී පීඩාවට පත්වී සිටින මා ඉන් මුදවා ගන්න යන්නයි. ආර්ථික බිඳවැටීමක් හෝ මුදල් හිගකමක් යනුත් එක්තරා ආකාරයක මානසික හා භෞතික ග්‍රහණයකි. එම ග්‍රහණයෙන් මිදී සෞභාග්‍ය උදා කර ගැනීමට මෙම ගාථාව සතු ශබ්ද තරංගවලට සුවිශේෂී ශක්තියක් ඇත. නිවැරදි ගාථාව. නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති. ධනය ආකර්ෂණය කිරීමේ සරල කෙම් ක්‍රම. මෙම ක්‍රමය අත්හදා බැලීමට වඩාත් සුදුසු වන්නේ සිකුරාදා දිනක හෝ පෝය දිනක පාන්දර කාලයේදීය. අවශ්‍ය ද්‍රව්‍ය. පිරිසිදු මුදල් පසුම්බියක්. පරණ බිල්පත් හෝ අනවශ්‍ය කඩදාසි ඉවත් කළ. පිරිසිදු කරාබු නැටි 3ක්. පිරිසිදු සිතක් සහ බුදුගුණ කෙරෙහි ශ්‍රද්ධාව. අනුගමනය කළ යුතු පිළිවෙත. පිරිසිදු වීම. උදෑසන ස්නානය කර පිරිසිදු වී හැකිනම් සුදු වතින් සැරසී බුදුවැඳ තිරුවන් සරණ යන්න. මුදල් පිළිවෙල කිරීම. ඔබේ මුදල් පසුම්බියේ යෙති මුදල් නෝට්ටු අක්‍රම ලෙස උබා නොතබා ඒවා පිළිවෙලට එකම පෙට්ටකට හරවා තබන්න. අපිරිසිදු ලෙස මුදල් තබා ගැනීම ධන ලක්ෂ්මි පළවා හරින බව පැරණියන්ගේ විශ්වාසයයි. මෙතිරීම. මුදල් පසුම්බිය දෑතින්ගෙන ඉහත ගාථාව 108 වරක් භක්තියෙන් යුතුව සජ්ජායනා කරන්න. සෑම වාරයක් අවසානයේදීම පසුම්බියට මෘදුව හුස්මෙන් පිබින්න. සම්පූර්ණ කිරීම. මෙතිරීම අවසානයේ කරාබු නැටි 3 මුදල් තබන කොටසට දමන්න. කරාබු නැටි යනු ධන ශක්තිය Taman වෙත රැඳවා ගන්නා ස්වභාවික වස්තුවක්. ශ්‍රද්ධාව සහ විශ්වාසය. මේ හුදෙක් මැජික් එකක් නොවේ. බුදුගුණ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා මානසික ඒකාග්‍රත්වයෙන් යුතුව සිදු කිරීම අත්‍යවශ්‍යයි. පිරිසිදුම. මුදල් පසුම්බිය යනු ඔබේ ධන ආකර්ෂණ කේන්ද්‍රයයි. එහි කෑම බිල්පත්, පරණ බස් ටිකට් හෝ අනවශ්‍ය කුණුකොළ තැබීමෙන් ශක්තිය අවහර වේ. පින්දීම. ඔබ මුදල් වියදම් කරන සෑම විටම ලෝභී සිතින් නොවේ මේ මුදල් මටත් අනුන්ටත් යහපතක් සලසයි යන සිතුවිල්ලෙන් වියදම් කරන්න. මුදල් යනු නිකම්ම කඩපාරි නොවේ. ඒ ඔබ වැය කරන ශ්‍රමයේත් කාලයේත් ප්‍රතිඵලයයි. බුදුරජාණන් වහන්සේගේ වීර්ය සිහි කරන මෙම් උතුම් ගාථාව මගින් ඔබේ ආර්ථික බාධක ඉවත් කර ගැනීමටත් මුදල් පසුම්බිය නිරන්තරයෙන් පිරී තිබීමටත් ආශිර්වාදය ලැබේවා. අද අපි සාකච්ඡා කළ කරුණු ඔබට වටිනා බවක් ගෙනාවනම් මෙම රහස් දැනුම ඔබේ ජීවිතයේ වෙනසක් ආරම්භ කිරීමට පියවර විය හැකියි. මතක තබා ගන්න. සත්‍ය ශක්තිය සෑම විටම අපගේ ඇතුළත සිට ආරම්භ වේ. මෙවැනි ගැඹුරු පුරාණ රහස්, පරම්පරාගත වාසනා සහ ආත්මික ශක්තික්‍රම නිරන්තරයෙන් ගවේෂණය කිරීමට අපගේ channel එක subscribe කරන්න.
මෙම වීඩියෝව ලයික් කරන්න. ඔබගේ අදහස් කමෙන්ට් කර බෙදා ගන්න. මීළඟ වීඩියෝයේදී තවත් අභිරස හෙළි කරන විශේෂ කරුණු සමග ඔබව පුදුම කරවන්න අප සූදානම්. එතෙක් හෙළ පුරාණ රහස් ගවේෂණය සමග සම්බන්ධව සිටින්න.